ශ්‍රී ලංකාවේ හොඳම සහ විශිෂ්ටතම අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල සොයාගෙන යන මේ ගමනේ අද දවසේ ගෝල්ඩ් වයිරල් රූපවාහිනී වැඩසටහනින් අපි මේ විදියට හොයාගෙන ආවේ මනෝවිද්‍යාවේ මහගෙදර නීට්ස් කැම්පස් අති සාර්ථකව BMICH පවත්වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය ඔබ වෙතට ගෙනෙන්නට. මෙම රූපවාහිනී වැඩසටහන සම්පූර්ණයෙන්ම නරඹන්න නම් අනිවාර්යෙන්ම ඔයා අපේ ගෝල්ඩ් වයිරල් Facebook page එක, TikTok account එක වගේම YouTube channel එක subscribe කරන්න, follow කරන්න, share කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ඔබට මේ හොඳම දේ ගැන රටටම කියන ගෝල්ඩ් වයිරල්. මිනිසුන් අතර මනුෂ්‍යයන් තනන මනෝවිද්‍යාවේ මහගෙදර නීට්ස් කැම්පස් 2026 උපාධි ප්‍රදානෝත්සවය මෙසේ ආරම්භ විය. ඉතින් අද දවසේ මේ වෙලාවේ තවමත් කාර්යබහුල මේ මොහොතේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා නීට් කැම්පස්සේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිසර් නිරෝෂනී සේනාරත්න මහත්මිය. ඉතින් මේ අපි දකිනවා බොහෝම කාර්යබහුල මොහොතක්, ඒ වගේම තමයි උපාධිධාරීන් විශාල ප්‍රමාණයක්, දෙමාපියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා අපි දකිනවා. ඉතින් මේ මොකක්ද මේ අද සිද්ධ වෙන්නේ? අපි කතා කරමු අද දවසේ. මනෝවිද්‍යාවේ මහගෙදර නීට්ස් කැම්පස්හි උපාධි ප්‍රදානෝත්සවය තමයි මේ සිද්ධ වෙන්නේ දෙවනි වරට. සමස්ත ලංකා මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ සමාජිකත්වය ලබා ගැනීම සඳහා තියෙන ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිප්ලෝමාධාරීන් තමයි 800කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නවා. හොඳයි. ඉතින් ඒ 800කට අධික වූ ඩිප්ලෝමාධාරීන්ගේ සහ ඔබතුමියගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා අපිත් ඔබට සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ගොඩාක් ස්තුතියි.
ගෞරවනීය ආරාධිත අමුත්තන් සහ සමස්ත ලංකා මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ ප්‍රවීණතා සහතික පත්‍ර පාඨමාලාව හැදෑරූ සහ ළමා මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාව හැදෑරූ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒකම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ආදරණීය දෙමව්පියන් සහ ඔබගේ හිතවතුන් සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතින් මගේ කතාව ඉතාමත්ම කෙටියෙන් කරනවා. මොකද අපිට කාලය ඉතාමත්ම සීමිත නිසා. මම විශ්වාස කරනවා මනස සංසුන් නම් අපිට ජීවිතේ සතුට කියන එක හැම මොහොතකම ලබන්න සහ විඳින්න පුළුවන් කියන එක. ඉතින් ඔබ මෙතන සිටින ළමා මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාව හැදෑරූ ඔබ අන් කවරදාටවත් වඩා අද දරුවාගේ මනස සක්‍රියව මනෝවිද්‍යාත්මකව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය දැඩිව තිබෙනවා. මම විශ්වාස කරනවා මගේ සියලුම ආදරණීය දරුවන් ඉතාමත්ම මැනවින් මේ කාර්යභාරයේ මේ වෙනකොටත් යෙදෙනවා. ඉතින් මම මේ සමස්ත ලංකා මනෝවිද්‍යා සංගමය ආරම්භ කරන්න හේතු වුණේ අපිට කණ්ඩායමක් විදිහට එකට එකතු වෙලා අන් කවරදාටවත් වඩා තිබෙන මේ ජාතික අවශ්‍යතාවයට වෘත්තිමය වටිනාකමක් නිර්මාණය කර දීම සඳහා. ඒ වෙනුවෙන් මම දශක ගාණක් සිහින මැව්වා සා ඒ හීනය මේ මිහිපිට යථාර්ථයක් බවට පත් කරලා තියෙනවා. वासना मधुमाली मयुमी दिलहारा तनुजा कुमारी शहानी कौशिला इशिनी उदार सुबोधि संदा कुमारी शशिका सौवधी लक्षिका दमयंती संतमिनी निसंसला इशानी कौशल्या तरिंदी उषारा अशिनी संजुला संदुनी अरुणोगुड काविंद्या लीलानी कांचना सेनाली श्यामली मधुवंती शरीफा लतीफ ईशानी मधुवंती नित्मी पुंसला पियुमी रोशानी गिम्हानी निमाशा
සචිතා උදයංගනී සිරිලකෙහියුත් ගඩබා මල රජුගෙන් සුබා වරම් ලැබගත් කෙනෙකි කොසඹා MADS Parinda Pereira KS Kumari Kaluarache Binali Navanjana Marian Pereira KM Imasha Isurini Sachini Iresha Mutunayaka V. Tatsarani Ramanayaka S.A. Sujani Chaturika PWMRD Supeshala Dodanvala BM Pushpa Kumara BM Pushpa Kumara H. JH Nilanka Damayanti KG අපි දැන් සූදානම් වෙන්නේ අද දින තම සිහින ඉටු කරගත් උපාධිධාරීන්ගේ අදහස් දැක්වීම් කීපයක් වෙතට යොමු වන්නට. මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා නීට් කැම්පස්සේ ඉගෙනම ලැබූ උපාධිධාරිනියක්. ඒ වගේම තමයි අද දවසේ ඇයට AIPCA සමාජිකත්වය ලබා ගන්නට පුළුවන්කමක් ලැබුණා. ඉතින් අපි මුලින්ම ඔබතුමිය ගැන කතා කරමු. ඔව් මම නමින් තේජානි අප්සරා මම එන්නේ ගම්පහ ඉඳලා මම මේ වෙනකොට ලංකාවේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ටීච් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිළිගත් විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යාව පිළිබඳව උපාධිය ඩිප්ලෝමා ලබා ගැනීම සඳහා කතිකාචාර්යවරියක් විදිහට සිසුන්ට උදව් කරනවා. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳවත් ඔවුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දෙනවා.
හොඳයි. ඔබතුමියට අද දවස ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔව් අද දවස ගත්තොත් අද දවස මං හිතන්නේ මට වගේම මෙතන ඉන්න අපේ අනිත් සහෝදර සහෝදරියෝ සියලු දෙනාටම ඉතාමත් වැදගත් දවසක්. අද මම හිතනවා මේක ජීවිතේ හැම කෙනෙකුටම සම්දිස්ථානයක්. මොකද කියනවා නම් මනෝවිද්‍යාව උපදේශකවරයෙක් හෝ උපදේශකවරියක් කියලා කියන්නෙම මේ ලෝකයේ කොතනක හෝ ජීවත් වෙන මිනිස්සෙකුගේ ප්‍රශ්නයක් මානසිකව ඇති වෙන ගැටලුවක් निराකරණය කරගන්න උදව් කරන කෙනෙක්. ඉතින් ඇත්තට මේක ලොකු සේවයක්. ඒ සේවය කරන්න අද අපි හැම කෙනෙකුටම අවශ්‍ය කරන මූලික අඩිතාලම මෙතනින් වැටුණා. ඉතින් මේ පටන් ගැනීමක් පමණයි. මේ අවසානයක් නොවේ. මං හිතනවා මම වගේම මනෝවිද්‍යා උපදේශනය තුලින් සමාජීය සේවයක් කිරීමට බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට නීඩ්ස් කැම්පස් කියන්නේ තෝතැන්නක්. ඉතින් ඔබතුමියගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා අපිත් ඔබතුමියට සුබ ප්‍රාර්ථනා ඉටු කරනවා. බොහොම ස්තුතියි. අද දවසේ නීඩ්ස් කැම්පස් තුලින් ළමා මනෝවිද්‍යාව හා උපදේශන ඩිප්ලෝමාව ලබාගත් ඩිප්ලෝමා ධාරිනියක් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි මුලින්ම ඔබතුමිය ගැන කතා කරමු. මගේ නම යාෂානි සංජිනා නාගසිංහ. මම මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලය දෙකක නතන කතිකාචාර්යවරියක් විදිහට වැඩ කටයුතු සිදු කරනවා. ඉතින් හරි සතුටුයි මොකද මගේ උපාධියත් එක්කලා උපාධියෙන් පසුව මම සම්පූර්ණ කරපු 12 වෙනි ඩිප්ලෝමා පාඨමාලාව තමයි මේ ඩිප්ලෝමාව. ඉතින් ළමා මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව තුලින් දැනුම් රාශියක් අපිට එකහසු කරගන්න ලැබුණා. මොකද අපි අපේ රැකියාව වෘත්තීය කරන් යන්නේ දරුවොත් එක්ක. ඉතින් දරුවොත් එක්ක ගනුදෙනු කරද්දී දරුවොත් එක්ක වැඩ කරද්දී දරුවන්ගේ මානසික මට්ටම පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හැම දරුවෙක්ම එක හා සමාන මානසික මට්ටමක නැහැ. ඉතින් ඒ වගේ දැනුම වගේම කුසලතාවය පිළිබඳවත් මනා අවබෝධයක් අපිට ලබා දුන්නා නීඩ්ස් කැම්පස් එක මගින්. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය. Thank you. දැන් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා කුරුණෑගල ඉඳන් පැමිණි හිරුනි. ඒ වගේම තමයි ඇය නීඩ්ස් කැම්පස් සී ඩිප්ලෝමා ධාරිනියක්. ඒ වගේම ඇය අපේ ගෝල්ඩ් වයිරල් රූපවාහිනී වැඩසටහන බලන ආදරණීය ප්‍රේක්ෂිකාවක්. ඉතින් මේ අපි කතා කරමු අද දවස ගැන මොකක්ද අපිට කියන්න තියෙන්නේ? ඉතින් අද ඇත්තරම මට සතුටු දවසක්. මොකද ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා එකක් අද ලබා ගත්තා. ඉතින් මම ගොඩක් ආසා කරන සයිඩ් එකක් තමයි මනෝවිද්‍යාව කියන්නේ. මම බැලුවා මනෝවිද්‍යාව ගැන මොනවද හදාරන්න පුළුවන් ආයතන කියලා. එතකොට තමයි මට නීට් කැම්පස් ආයතනය ඉන්ටර්නෙට් එකෙන් මට බලා ගන්න හම්බුණා. ඉතින් මම නදුන් සර් එක්ක එකතු වෙලා ඉතින් ඒ කෝස් එක කරන්න ආරම්භ කරා. ඉතින් මට කෝස් එක ටිකක් කරගෙන යනකොට මට ඇත්තටම තේරුණා ලොකු වෙනසක්. මනෝවිද්‍යාව ගැන අර වෙනදට තිබ්බේ නැති ආසාවක් රුචිකත්වයක් ඇති වුණා. ඉතින් මට ඇත්තටම සතුටුයි. ඒ වගේම මම හරි තේරීමක් කරා කියලා හිතෙනවා මම නීට් කැම්පස් ආයතනය මගේ පාඨමාලාව සඳහා තෝරාගෙන. ඔබටත් මනෝවිද්‍යා උපදේශකවරයෙකු වී ජීවිතය ජය ගන්නට අවශ්‍යයි නම් ඔබට හැකියාව තියෙනවා නීඩ්ස් කැම්පස් හා සම්බන්ධ වන්නට. ඉතින් මම සඳහන් කරන්නම් දුරකථන අංකය 0707076 BMICH පැවැත් වූ නීට් කැම්පස් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය මෙලෙස නිමා විය. මතකයි නේද? මිනිසුන් අතර මනුෂ්‍යයන් තනන මනෝවිද්‍යාවේ මහගෙදර නීඩ්ස් කැම්පස්.